ආදරණීය හුස්මක වෙලී ආදරණීය හැඟුමක්. මං හිතුවේ නෑ මගෙන් මල්ලි මගෙම කම්පැනි ඩීටේල්ස් පිටට විකුණයි කියලා බං. තේනුක කීවේ පිතුණු හඬින්. මොනා කරන්නද බං? උඹත් උට දේවල් බාර දෙද්දි හිතන්න තිබ්බා. එනිවේ උඹට උන්ට වඩා දෙයක් තියෙනවනේ. හොඳ ගෑණියෙක් ඉන්නවා. උඹේ දේවල් විකුණන් කෑවත් උඹට තාම අහේනියක් නෑ. උඹ හොඳින් ඉන්නවා. ආන් ඒව ගැන හිතලා සතුටු වෙයන්. කතාව හරවපන්. උඹේ ගෑණි is coming. කේසර තේනුකහට සෙමෙන් කීවා. උත්තරා ඈත සිට ඔවුන්ගේ කුටු ගා කතා කරන සංවාදය දුටුවත් ඇය එය ගානකට නොගත්තා. ඇය තේ කෝප්පේ කේසර වෙත ලබා දී තේනුකසලින් ඉඳගත්තා. ඔවුන් පිළිසඳරේ හිඳ මද වේලාවකට පසු කේසර නිවස බලා පිටත් වුණා. ඔහු පිටව ගිය පසු තේනුක තම කාමරයට ගියා. උත්තරා මැගි අම්මා සමග දිවාහාරය පිළියෙල කරන්නට ගිය අතර අත්තම්මත් ඔවුන්ගේ සහයට පැමිණියා. තේනුකහට තම සොහොයුරා ගැන ඌයේ කලකිරීමක්. ඊටත් වැඩියෙන් තම පියා හා කුඩම්මා සමග තේනුකට ඇත්තේ සින්දිය නොහැකි වෛරයක්. ඔහු එම හැඟීම් පිටතට නොපෙන්වා සිටීමට බොහෝ වෙර දැරුවා. උත්තරාගේ හිත කලබල කිරීමට නොහැකි නිසා. යකා නටලා මුන් සේරටම තමලා අරින්න තිබ්බා. උත්තරා නැත්තම්. ඒකි බය වුණොත් එහෙම ඒ හිත දැන් කලබල කරන්න නරකයි. ශිරෝ මිහින්දත් සෑහෙන්න වැටිලා ඉන්නේ. තේනුක සවස ගෙමිදුල තුල තිබූ බංකුවට වී කල්පනා කරමින් උන්නා. අහස අල්ලලා පොළවෙකට ගහන්නද හදන්නේ මගේ මහත්තයා? උත්තරා දඟකාර බසින් අසමින් තේනුක ඉඳන්නුන් බංකුව වෙත ආවා. යස ගෑණි පද්ද ආවෙත් ඒකක් එහෙම අරන් ආවොත් නරකද? තේනුක උත්තරාගේ කරවට අතක් දමමින් ඇහුවා. තේ බොමු දහන්න තමා ආවේ. ඒද්දි 100 ගාන්ටම ඔයා කල්පනා කරනවා. උත්තරා දඟකාර බසින් කතා කළා. තේනුක උත්තරාගේ හිසට සෙමෙන් පහරක් ගැහුවේ සරදමට. "ඌයි මොකද අනේ කරන්නේ?" උත්තරා හිස අතගාමින් තේනුක දෙස බැලුවා. උත්තරා "ඇයි මොකද?" "තමුසේ මහත් වෙලාද මන්දා ඔයි? බරත් ඇඩි. කොයි වෙලේ හරි කොන්ද කඩලා යනවා මගේ." "ඉතින් මං කිව්වද මාව උස්සන් ඉන්න කියලා?" "ගෙට වෙලා කකා බිබීද්දි තව ටික කාලෙකින් මාව පුපුරයි." උත්තරා තේනුකහට තදින් කතා කළා. ඔවුන් දෙදෙනා දෙස ගෙතුළට වී බලාවුන් පියසිලි මැණිකෙගේ දැස් පොඳ වුණා. "මට බයක් නෑ දැන්. නිදහසේ ඇස් දෙක පියාගන්න පුළුවන්." පියසිලි මැණිකේ තනිවම මුමුණන්නට වුණා. ලොකු මැණිකේ බලන් ඉන්නේ පුංචි මහත්තයා දිහා නේද? අනපේක්ෂිත ලෙස පියසිලි මැණිකේ ළඟට තේ කෝප්පයක් රැගෙන මැගි අම්මා පැමිණියා. "මැගි බලන්නකො දෙන්න ඉන්න ලස්සන." "අනේ තමා මැණිකේ. ෂේන් මහත්තයයි ඒ නෝනයි ඉන්න විදිහ බලන්න ලැජ්ජයි. ඒකට අපේ සුදු මැණිකේ පුංචි මහත්තයයි." "මැගිටත් එහෙ පාවෙලාද ඉඳියේ?" "ඔව් ලොකු මැණිකේ. පුංචි මහත්තයා වගේ නෑ. සුදු මැණිකේගේ ගුණ නෑ අර නෝනට." "මොනවා වුණත් ලොකු මැණිකෙත් මෙහෙ විතරනේ සතුටෙන් ඉන්නේ." මැගී එලෙස මුදා හැරියේ ඇයගේ අව්‍යාජ හැඟීම්. "කියලා මොකටද මැගී? ලොකුටයි දුවටයි දරුවෙක් ඉඳිය නම් තවත් ලස්සනයි." ශිරෝමි උත්තරාගේ ඔළුව කාලා මැගී. "පව් ඒ ළමයා ඉන්නේ හිතේ කලබලෙන්." "ලොකු මැණිකේ කලබල වෙන්න එපා. පොඩ්ඩක් පරක් වුණාට අපේ සුදු මැණිකේ අවාසනාවන්ත නැහැ." මැගී කිව්වේ ඈත වුන් උත්තරා දෙස බලමින්. "මැගී කිව්වොත් ඉතින් හරියනවනේ." පියසිලි මැණිකේ මැගී දෙස බලමින් කතා කළා. මැගී තේනුකගේ සුළු මවක් වූ වග දන්නේ පියසිලි මැණිකේ පමණයි. තේනුක කිරිල්ලා අඬන සෑම අවස්ථාවකම තම මියගිය දරුවාට එරෙන්නා වූ කිරි තේනුක මුව තැබුවේ මැගී. ඇයටද තේනුක නිසාවෙන් දරුවා නැති වූ වේදනාව මගහැරෙන්නට වුණා. තේනුක දෙස බලා පියසිලි මැණිකේ කොතෙක් සතුටු වේද? එලෙසම මැගී සතුටු වෙන බව පියසිලි මැණිකේ දැනන් උන්නා. තේනුක සති 3ක් ලංකාවේ රැඳී
නැවත කැනඩාව බලා පිටත් වූයේ යාමට අවැසි වූ නිසා. උත්තරාගේ කඳුළු මැදින් තෙනුක කැනඩාව බලා පිටත් වූයේ රිදුම් දෙන හිතක් ඇතිව. උත්තරාද තේනුක නොමැති සෑම දිනක්ම ගෙවා දැමුවේ ඉතා පහසුවෙන්. ඇය ඔහුගේ ඇමතුමක් බලාපොරොත්තු නොවූ මොහොතක් නොමැති තරම්. සුදුදුව පියසල මැණිකේ මිදුලෙවුන් උත්තරා වෙත ගොස් කතා කළා. අත්තම්මා මොකද හවස් වෙලා ගහ යටට වෙලා ඉඳන් කල්පනා කරන්නේ? නෑ අත්තම්මා, ඔයත් ටිකක් කැලවෙලා නින්දියේ මං ටිකක් එළියට ආවා. ඒක මිසක් යන්න ගෙට තේනුක කිව්වා එයාගේ මල එළියට යවන්න එපා කියලා හවසට. අත්තම්මා උත්තරා දෑතින් අල්ලාගෙන කීවා. උත්තරා අත්තම්මා කියූ දෙයට දැස් හීන් කරමින් අහිංසක හිනාවක් පෑවා. යන් අත්තම්මා. උත්තරා ඉඳන්නුන් තැනින් නැගිට කීවා. එලෙස කතා කර උත්තරා මද වේලාවකින් දෑතින් තම හිස අල්ලා නැවත බංකුව මත වාඩි වුණා. මොකද පුතේ උනේ කියන්නකෝ. ඉතින් යාළුවනේ කතාව ඊළඟ කොටසින් අපි ඉක්මනින් හමුවෙමු. මේ කතාව රචනා කළේ අපේ සදී නංගි. ඉතින් කතාව ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකකින් දාන්න යන්න. ගිහින් එන්නම්. මං ඔයාලගේ සුකිරි.